ඉස්සර බුදුරජාණන් වහන්සේලාගේ කාලේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ වැඩ හිටපු මහරහතන් වහන්සේලා අතර වැඩ හිටපු රහතන් වහන්සේ නමක් තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ දුතාංගදර භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුවා මේ ගෞතම බුද්ධ ශාසනයේ. උන්වහන්සේ වැඩ සිටි ඈත වනාන්තරයේ ගල්ලෙන් වල උදකලාවටමයි උන්වහන්සේ කැමති වුණේ. උන්වහන්සේ භාවනා කරලා භාවනාවෙන් නැගිට උදෑසන බලනවා මම අද කාටද අනුග්‍රහ කරන්නේ කියලා. ඔන්න ඔය විදිහට උදෑසන කරුණා සමාපත්තියෙන් ලෝකයේ දිහා බලනකොට උන්වහන්සේ දකිනවා යාචක මිනිසෙක්. ඒ යාචක මිනිසයා ගාවට උන්වහන්සේ වැඩම කරලා ඒ මිනිසයාට හම්බෙලා එදා දවසේ කණ්ඩ ලැබිච්ච අර ආහාර වේල කකා ඉන්න තැනට උන්වහන්සේ දානේ පිණ්ඩපාතේ පිණිස වඩිනවා. එතකොට අර මිනිසයා මොකද කරන්නේ? කකා ඉන්න බත් එක උන්වහන්සේට පූජා කරන්න ඕන කියලා හිතවිල්ල පහළ වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? නැගිටලා ගිහිල්ලා ස්වාමීනි කියලා පාත්‍රයට දානේ පූජා කරනකොට මහා කස්සප මහ රහතන් වහන්සේ පාත්‍රය දිගු කළා. ඒතර කකා හිටපු දානේ බත් එකේ කකා ඉන්න එක නැතුව අනිත් කොටස හොඳ කොටස අතින් පාත්‍රයට දැම්මා. දානකොට අතේ කුණු විච්ච ඇඟිල්ල කෑල්ලක් හැම කෑල්ලක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක පාත්‍රයට වැටෙනවා. ඒ වැටුණාට පස්සේ අර මිනිස්සයා හිතනවා මේක දැන් මුන්නාසේ වලදයිද නැද්ද කියලා. ඒක මුන්නාසේ හිත දැකලා මහා කස්සප මහ රහතන් වහන්සේ හිත දැකලා ඒ උත්තමයා ගහක් ළඟට ගිහිල්ලා ඒ යාචකයාට පේන්නම ඇඟිල්ල අයිනකට කරලා දානේ වළඳනවා. හිත සතුටටපත් වුණා කියනවා. ඒ සතුටටපත් වුණ හිතින් ඔහු දෙව් සැප වින්දා කියලා සඳහන් වෙනවා.